ඔයා අද දවසේ ගත්ත බුද්ධිමත්ම තීරණය තමයි මේ වීඩියෝ එක බලන්න ගත්ත එක. මොකද මේ වීඩියෝ එක අවසානය තෙක් නරඹන ඔබ තව කෙටි කාලයක් තුළ සමාජයේ පිළිගත්ත එහෙමත් නැත්තම් බුද්ධිමත් මුදලින් නොඅඩු සල්ලි තියෙන පුද්ගලයෙක් වෙනවා නොඅනුමානයි. ඒක මට 100%ක් ෂුවර්. ඉතින් අපි වැඩිය කතා නොකර අපේ අද වීඩියකට ඉතින් වීඩියකට යන්න කලින් මතක් කරනවා මගේ YouTube මාලිකාවට ඔබ අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම subscribe කරලා එකතු වෙන්න. මොකද ඔයාලට වැදගත් වෙන වීඩියෝස් ඉස්සරහට ගොඩක් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔයාලා මේ ඉන්න වැටිලා ඉන්න වලෙන් නැගිටින විදිය. එහෙමත් නැත්නම් මුදලින් වෙනත් ඒවා වගේ නෙමෙයි මුදලින් දුප්පත්භාවයේ මිදිලා සාමාන්‍ය මධ්‍යම පන්තික ජීවිතයෙන් පොඩ්ඩක් උඩට අඩියක් තියලා හොඳ රිච් පීපල් එහෙම නැත්නම් සල්ලි තියෙන පුද්ගලයෙකු බවට පත් වෙන්න පුළුවන් ක්‍රම පහක් ගැන. ඉතින් පළවෙනි ක්‍රමය තමයි අමතර ආදායමක් පවත්වාගෙන යන එක. අමතර ආදායමක්. එහෙම නැත්නම් මේ පැසිව් ඉන්කම් එකක් කියන්නේ මොකද්ද? මේ පැසිව් ඉන්කම් එකක් කියන්නේ ඔයාගේ ඉදිරියට කරගෙන යන ජොබ් එකට අමතරව ආදායමක් එන විදිහට වැඩපිළිවෙලක් සකස් කරගන්න එක. ඉතින් ඔයාලගේ ජොබ් එකේ ඉවර වෙලා ගෙදර ඇවිල්ලා කරන්න පුළුවන් ජොබ්ස් එහෙම නැත්නම් ඔයාලගේ නිවාඩු දවස්වල කරන්න පුළුවන් ජොබ්ස් ඔයාලට හොයා ගන්න පුළුවන්. ඉතින් මම ඒවට උදාහරණ ටිකක් දෙන්න. ඔයාලට පුළුවන් වගා කරන්න පුරුදු වෙන එක. එහෙමත් නැත්නම් ඔන්ලයින් ජොබ්ස් තියෙනවා මිනි ජොබ්ස් තියෙනවා ඕන තරම් දවසට පැයක් දෙකක් වගේ මෙහෙස මහන්සි වෙලා හොඳ ආදායමකට යන්න පුළුවන් ජොබ්ස් තියෙනවා. තව ඔයාලට පුළුවන් එදිනදා වෙන ඩේ ටු ඩේ ව්ලොග්ස් එහෙම නැත්නම් වීඩියෝ ක්‍රියේට් කරලා සෝෂල් මීඩියා වල අප්ලෝඩ් කරලා හොඳ ආදායමකට යන්න. මොකද ඒ වගේ දේවල් කරන ඕන තරම් පුද්ගලයෝ ලංකාවේ ඉන්නවා. ඉතින් මේ සෝෂල් මීඩියා හරහා නම් ලොකු ආදායමකට ඔයාලට යන්න පුළුවන්. සහ ඔයාලට පුළුවන් තව ස්කිල් එකක් ඩෙවලොප් කරලා ස්කිල් සෙල් කරන්න වෙබ්සයිට් හරහා ඕන තරම් ලංකාවේ වෙබ්සයිට් සහ ඔයාලට පුළුවන් ඔයාලගේ ස්කිල් එක ඩෙවලොප් කරලා YouTube හරහා එහෙමත් නැත්නම් වෙබ්සයිට් හරහා සෙල් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට තියෙන දක්ෂතාවය චුට්ටක් ඩෙවලොප් කරලා ඔයාලට දවසට පැයක් දෙකක් වගේ මහන්සි වෙලා හොඳ ආදායමකට යන්න පුළුවන්. සහ ඔයාලට පුළුවන් නිවාඩු දවස්වල කරන්න පුළුවන් ෂොප් එකක් වගේ එහෙම නැත්නම් කඩයක් වගේ පොඩි දෙයක් ඕපන් කරලා දිගටම පවත්වාගෙන යන්න. එහෙනම් අපි දෙවෙනි ක්‍රමයට යමු. මොකද්ද මේ දෙවෙනි ක්‍රමය කියන්නේ? දෙවෙනි ක්‍රමය කියන්නේ මනි සේවිං. මනි සේවිං කියන්නේ ඔයාලා අමතර ආදායමෙන් හෝ එහෙම නැත්නම් ඔබගේ ජොබ් එකෙන් ලැබෙන වැටුපෙන් අනිවාර්යයෙන්ම 130ක් 10ක් අතර මුදලක් අනිවාර්යයෙන්ම ඉතුරු කරන්නම ඕන. ඉතින් ඔයා කියන්න එපා ඔයා හම්බ කරන පඩිය ජීවත් වෙන්නත් මදි. ඉතින් කොහොමද මම ඉතුරු කරන්නේ? ඉතින් මේවා බැහැ කියලා දෙයක් නෑ ලෝකේ. අනිවාර්යයෙන්ම ඔයාලට ඉතුරු කරන්න පුළුවන්. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම 110ව ගානේ වගේ 5 ගානේ වගේ මුල් මාස ටික කිහිපේ ඉතුරු කරලා බලන්න. එතකොට ඔයාලට ඉදිරියේදී අනිවාර්යයෙන්ම 130 20 වගේ ඔයාලට ඉදිරි මාස කිහිපය තුළ අනිවාර්යයෙන්ම ඉතුරු කරගන්න පුළුවන් නේද කියලා මම විශ්වාස කරනවා. මොකද ඔයාලා චුට්ටක් සල්ලි මැනේජ් කරලා පාවිච්චි කරොත් ඔයාලට ඉතුරු කරන්න බැරි කමක් නැහැ. ඉතින් මේ ඉතුරු කරන සල්ලි වලට අපි මොකද කරන්න කියලා ඔයාලා හිතනවා නේද? අපි යන් එහෙනම් තුන්වෙනි ක්‍රමයෙන් ඒ ගැන කතා කරන්න. ඉතින් ඔයාලට මේ තුන්වෙනි ක්‍රමය වශයෙන් මම කලින් ක්‍රමයේ කතා කරපු ඉතුරු කරන සල්ලි සහ ඔයාලට පුළුවන් ඔයාලා වැඩ කරන එහෙම නැත්නම් බැංකුව වලින් රිස්ක් ලෝන් එකක් ගන්න. ඉතින් මොකද මේ රිස්ක් ලෝන් එකක් කියන්නේ? අනිවාර්යයෙන්ම ඔයාලා බිස්නස් එකක් ස්ටාර්ට් කරනවා නම් ඔයාලට රිස්ක් එකක් ගන්නම වෙනවා. අනිවාර්යයෙන්ම ඔයාලා ජීවිතේ හොඳ දියුණු වෙන්න බලාපොරොත්තු වෙන පුද්ගලයෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාලට ජීවිතේ රිස්ක් එකක් ගන්නම වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ලෝන් එකක් ගන්න. ඉතින් ඔයාලට අඩු පොලියට ගෙවන්න වාරික වලට ගෙවන්න තියෙන ලෝන් එකක් අරගෙන ඔයාලට පුළුවන් බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න. ඉතින් මොනවද මේ බිස්නස්? ඔයාලට බිස්නස් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට මං කලින් කිව්වා නේද අපි මිනි ජොබ්ස් වශයෙන් මොනවද කරන්න ඕන කියලා. ඉතින් ඔයාලට මට එතන කියන්නම තුනවා ඔයාලට ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් වගේ දේවල් කරන්න පුළුවන් මිනි ජොබ්ස් වශයෙන්. ඉතින් ඔයාලට මේක ෆුල් ටයිම් වුණත් කරන්න පුළුවන් ඔයාලට ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් වගේ දේවල්. ඉතින් මං මේක රිස්ක් එකක් ඇතුව කියන්නේ ඉතින් මේවා ගොඩක් ලොකු රිස්ක් එකක් තියෙනවා. හරිද? ඉතින් ඔයාලට මම මේ කියපු තුන්වෙනි ක්‍රමේ ඔයාලට ලෝන් එකක් අරගෙන ඔයාලට පුළුවන් ඔයාලගේම ව්‍යාපාරයක් පටන් ගන්න, ෂොප් එකක් පටන් ගන්න. හරිද? ඔයාලට පුළුවන් ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න. ඉතින් ඔයාලා ෂෙයා මාකට් වගේ ඉන්වෙස්ට් කරන්න යනවා නම් ඉතින් මේක හොඳට දැනුම තියෙන පුද්ගලයෙක්ගෙන් අහලා දැනගෙන එහෙම නැත්නම් ඔයාලා ඉගෙනගෙන තමයි මෙන්න මේ දේවල් කරන්න ඕන. මොකද ඔයාලා ලෝන් එකක් අරගෙන ලෝන් එකක් නෙවෙයි නිකන් ගන්න ලෝන් එකක් නෙවෙයි මේක රිස්ක් ලෝන් එකක්. මොකද ඔයාලා මේක ඔයාලගේ ජීවිතේ ගොඩ යන්න ගන්න ලෝන් එකක් නිසා ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මේ දේවල් කරද්දි චුට්ටක් ඉගෙනගෙන කරන්න. මොකද ෂෙයා මාකට් එහෙම නැත්නම් ට්‍රේඩින් වගේ දේවල් කරනකොට ඔයාලට අනිවාර්යයෙන්ම මේවට ලොකු දැනුමක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි අපේ හතරවෙනි ක්‍රමයට. මේ හතරවෙනි ක්‍රමය මොකද්ද? ඉතින් මේ හතරවෙනි ක්‍රමය තමයි මනි මැනේජ්මන්ට්. එහෙමත් නැත්නම් ඔයාලා
හම්බ කරන එමතම ඔයාලගාව තින සල්ලි මැනේජ් කරලා වියදන් කරන එක එහමතද මැනේජ් කරලා ඉන්නෙස්මට් කරන එක ඉතින් වාල්ට පුළුවන් මම යට වෙබ්සයිට් එකක් දා තියන්න කමෙන්ට් එක හෝ ඩිස්ක්‍රපෂන් එක ඒක මම හදපු වෙබ්සයිට් එකක් සහ ඒක ඒයි තාක්ෂණ ඔස්සේ ජෙනරේට් කරලා කෝඩ් නෙට් කරලා හදපු වෙබ්සයිට් එකක් ඒකින් වාල්ට පුළුවන් ඔයාලගේ මනි මැනේජ් කරගන්නේ කොහොමද කියලා ඔයාලගේ ගාව තියෙන මාසි ආදායම වලගාවතින මුදල් ගාන එකට ඇතුළත් කරලා අවල්ට පුළුවන් එකින් ජෙනරේට් කරගන්න අපි මොන මොනවගේ දේවල්වලට මේවා යොදාගන්න ඕන සහ එක මං හදලා තියෙනවා මාසිකව වියදම් කරන්න ඕන මාසිකව මොනවගේ දේවල්ට වියදම් කරන්න ඕන සහ කීයක් වගේ ඉතුරු කරන්න ඕනද වගේ ඔටෝම ජෙනරේට් වෙලා එන සිස්ටම් එකක් එකකින් මම හදලා තියෙනවා ඉතින් ඔයාලට ඒකට ඔයාලගේ මාසික ආදායම හෝ ඔයාලගාව තියෙන මුදල ඇතුළත් කරලා ඔයාලට එකෙන් ජෙනරේට් කරගන්න පුළුවන් මොන වගේ දේවල් වලටද අපි වියදම් කරන්න ඕන සහ මොන වගේ විදිහට අපි මනි මැනේජ්මන්ට් කරන්න ඕන විදිය මම ඒකේ පොඩි විස්තරයක් දාගෙන ඉතින් ඒක ලොකුවට ඇඩ්වාන්ස් වෙබ්සයිට් එක නෙවෙයි පොඩි වෙබ්සයිට් එකක්. අපි එහෙනම් අද දවසේ කතා කරන අවසාන මාතෘකාවට. ඉතින් මම මේක අවසාන මාතෘකාවට නෙවෙයි හරන යොදා ගන්න ඕන මේක හරන පළවෙනි මාතෘකාවට තමයි යොදා ගන්න ඕන. ඉතින් මම මේක ගැන මේ වීඩියෝගෙම පොඩි විදිහට කතා කරලා තියෙනවා. ඉතින් මම මේක අවසාන මාතෘකාව විදිහට තෝරගත්තේ ඔයාලට මම මේක ඉන්වෙස්ටිං කියන එක කියපු ගමන් ඔයාලා මේ වීඩියෝ එක ස්කිප් කරලා අයින් වෙනවා. මොකද ඔයාලට ඉන්වෙස්ට් කරන්න සල්ලි කොහෙන්ද කියලා හිතෙනවා. ඉතින් මම ඔයාලට දැන් ඉන්වෙස්ට් කරන්න සල්ලි හොයන විදිය කලින් මේ වීඩියෝගේම කතා කරලා තියෙනවා. ඉතින් පැසිව් ඉන්කම් එහෙම නැත්නම් මනි මැනේජ්මන්ට් කරලා එහෙම නැත්නම් ලෝන් එකක් අරගෙන ඉන්වෙස්ට් කරන ක්‍රම මම කලින් ඔයාලට කියලා තියෙනවා. ඉතින් ඉන්වෙස්ට් කරන්න සල්ලි ඔයාලට මම කලින් කියපු ක්‍රම වලින් හොයා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ඉන්වෙස්ටිං කියන එකට යන්න මේ අවසාන ක්‍රමය වශයෙන්. ඉතින් මම හිතනවා ඔයාලගේ ජීවිතේ කරන හොඳම ඉන්වෙස්ට්මන්ට් එක තමයි මෙන්න මේ මම කියන ඉන්වෙස්ට්මන්ට් ටික. ඔයාලට පුළුවන් මෙන්න මේ බැංකුවේ ඉන්වස් කරනට වඩා ඔයාලට පුළුවන් මං කලින් කියවාගේ හොඳ බිස්නස් එක්ක ඉන්වස් කරන්න. එහෙම නැත්නම් ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට්මන්ට් කරන්න. මොකද මේ ෂෙයා මාකට් වගේ දේවල් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට හොඳ දැනුමක් ඕන සහ හොඳ රිස්ක් එකක් ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. මොකද මේක කාලෙන් කාලට ගොඩක් වෙනස් වෙන නිසා ඉතින් මම ඔයාලට මේ ගැන ඉස්සරහට වීඩියෝස් ගෙන බලාපොරොත්තු වෙනවා මේ පැසිව් ඉන්කම් ගැන සහ මෙන්න මේ ඉන්වෙස්ටිං ගැන. හරිද? ඉතින් ඔයාලට පුළුවන් මං කලින් කියපු ක්‍රමවලට ඉන්වෙස්ට් කරලා try කරන්න. ඉතින් ඔයාලට ගොඩක් වෙලාවට මේ බැංකුව වල දාලා සල්ලි පොලි කරනට වඩා ඔයාලට පුළුවන් ලොකු හොඳ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් තෝරගෙන හොඳට ඉන්වෙස්ට් කරන්න. ෂෙයා මාකට් එහෙම නැත්නම් ක්‍රිප්ටෝ වල මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ ගොඩක් දැනුමක් නැතුව ඉන්වෙස්ට් කරන්න කියලා. ඉතින් ඔයාලට දැනුමක් ඇතුව එහෙම නැත්නම් දැනුමක් තියෙන කෙනෙක්ගෙන් අහලා දැනගෙන තමයි මේ ක්‍රිප්ටෝ වල ඉන්වෙස්ට් කරන්න ඕන. ඉතින් මට මේ ඉන්වෙස්ටිං කියද්දී කියන්න අමතකුණ සිද්ධියක් තමයි මෙන්න මේ රත්තරන් සහ ලෑන්ඩ් වල ඉන්වෙස්ට් කරන්න කියන එක මට කලින් එකේ කියන්න අමතක වුණා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ රත්තරන් සහ ඉඩම් කියන දේවල් වල ඉන්වෙස්ට් කරන්න පුරුදු වෙලා ඉන්න. මොකද ඉස්සරහට ඉදිරි අනාගතයේදී මේ දේවල් කිසිම වෙලාවක මිල අඩුවීමක් වෙන්න ඉඩ කඩ ඇවේ. මොකද මිල වැඩිවීමක් වෙන නිසා ගොඩක් දුරට ඉදිරි මේ පසුගිය සතිය තුළ රත්තරන් වල මිල රුපියල් 30000කින් වැඩි වුණා කියලා ඉතින් අපිට අසන්නට ලැබුණා මේ දවස් කිහිපය තුළ. ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම මේ රත්තරන් සහ ඉඩම් වල ඉන්වෙස්ට් කරන්න පුරුදු වෙලා ඉන්න. මොකද මේක ඔයාලගේ ජීවිතේ කරන හොඳම ඉන්වෙස්ට්මන්ට් එක වෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ අනාගතයේ හොඳට ජීවත් වෙන්න ඕන නම් මම මේ කියපු ක්‍රම පහ ඔයාලට try කරලා බලන්න පුළුවන්. මොකද මේක ගොඩක් සාර්ථක ක්‍රමයක්. ඉතින් දැනට ලෝකේ ජීවත් වෙලා ඉන්න ගොඩක් මිනිස්සු මෙන්න මේ ක්‍රම තමයි try කරලා තියෙන සහ මේ ක්‍රම කරලා තමයි අනිවාර්යයෙන්ම හොඳ ජීවිතයක් ගත කරන්න සහ එයාලගේ ව්‍යාපාර ජීවිතේ හොඳට සාර්ථකව පවත්වාගෙන යන්න. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් මම අදට ගිහිල්ලා එන්න අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන එක. අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම ජය වේවා.